රසම රස මිංචි සම්බෝලයක් හදන විදිහ කියලා දෙන්නයි යන්නේ. මේ තියෙන්නේ මගේ ගාඩන් එකෙන් කඩාගත්ත මිංචි ඉති කීපයක්. ඉතින් මේ ටික හොඳට ලුණු දාලා හොදලා තියෙන්නේ. දැන් බලමු කොහොමද මිංචි සම්බෝලේ හදාගන්න ඕනේ කියලා. අපිට ඕනේ අවමිරස් කරලක්, සුදු ලුණු, ඒ වගේම ගොරකක්. දැන් මම මේ ටික බ්ලෙන්ඩ් කරගන්නයි යන්නේ. මුලින්ම පොල් එකතු කරනවා. ඊට පස්සේ මිංචි කොළ ටික එකට දාලා සුදු ලුණු, ගොරක, අමු මිරිස්, ලුණු, ගම් මිරිස් මේ ඔක්කොම එකතු කරලා බ්ලෙන්ඩ් කරන්නයි යන්නේ. මේ විදිහට විනාඩි 2-3ක් බ්ලෙන්ඩ් කරායින් පස්සේ මෙන්න මේ විදිහට පේස්ට් එක එනවා. ඉතින් මේක හරිම රහයි, ඒ වගේම හරිම ගුණයි. ඔයගොල්ලන්ට තව තද කොළ පාටට ඕන නම් මිංචි කොළ වැඩි කරගන්න පුළුවන්. ඉතින් මිංචි සම්බෝලේ හදලා කමෙන්ට් කරන්නකෝ කොහොමද කියලා.